හැම වෙලාවෙම අපි කතා කරනවා වෙනසක් ඇති වෙන්න ඕන කියලා. මේ වෙනස කොහොමද ඇති කරන්නේ කියලා කිව්වොත් සුද්ධ කුර්ආනයේ අල්ලාහ් දෙවියන් වහන්සේ පවසනවා ඉන්නල්ලාහ ලා යුගයිරු මා බිකෞමින් හත්තා යුගයිරු මා බි අන්ෆුසිහිම්. අල්ලාහ් දෙවියන් වහන්සේ නිශ්චය වශයෙන්ම එක් සමාජයක් වෙනස් කරන්නේ නැහැ ඔවුනොවුන් වෙනස් වෙන තාක්කල්. ඔවුනොවුන් තම තමන් වෙනස් වුණා නම් සමාජය වෙනස් වෙයි. රට වෙනස් වෙයි. අපි බලාපොරොත්තු වෙන්නා වූ වෙනස අපින්නට බලන්නට පුළුවන්. ඒකට නිදසුන් දෙකක් කියලා මම ප්‍රාර්ථනාවට එන්නම්. එකක් රටේ පාලකයන් කොහොමද ඉන්න ඕනේ ජනතාව කොහොමද ඉන්න ඕනේ කියන එකට නිදසුන් දෙකක්. ඉස්ලාමීය කෝණය. මුහම්මද් නබිතුමාණන්ගෙන් පසුව දෙවැනි ඛලීෆා කියන ජනාධිපතිතුමාණන් උමර් ඉබ්නුල් ඛත්තාබ් රලියල්ලාහු අන්හු තුමාණන්. මිතුමාණන්ගේ පාලන කාලයේ ෆුරාත් කියන ගංගාව පිටාර ගලලා මහා ගම් වතුරක් ඇති වුණා. එතකොට ඒ ප්‍රදේශයේ ඉන්න ආණ්ඩුකාරවරයාට ජනාධිපති උමර් ඉබ්නුල් ඛත්තාබ් රලියල්ලාහු අන්හු තුමාණන් ලිපියක් ලිව්වා ආණ්ඩුකාරවරයාට මෙම ජල ගැල්මෙන් ගම් වතුරෙන් කිසිම කෙනෙකුට රජයේ පැත්තෙන් කිසිම හානියක් වෙන්නට බෑ. ඔවුන්ට ලබා දිය යුතු සෑම පහසුකමක්ම ලබා දිය යුතුයි කියලා ලිපියක් යවුවා. ටික දවසක් ගිහිල්ලා ගම් වතුර ඔක්කොම ගිහිල්ලා ඉවර වුණාට පස්සේ ආණ්ඩුකාරවරයා ලිපියක් යවුවා ජනාධිපතිතුමාට. ජනාධිපතිතුමනි මේ මහා ජල ගැල්මෙන් ගම් වතුරෙන් පීඩාවටපත් වූ සීල් දෙනාටම හැම පහසුකමක්ම සලසලා දුන්නා. නමුත් එක සුනකෙක් එක බල්ලෙක් මිය ගියා කියලා කිව්වා. ලිපියක් යවුවා. මේ පිළිතුර අහපු ජනාධිපතිතුමාට හරි දුකක් ඇති වුණා. අඬන්න පටන් ගත්තා. එතකොට ජනාධිපතිතුමාගෙන් ඇහුවා ඇයි ජනාධිපතිතුමනි මේ අඬන්නේ? බල්ලෙක් මිය ගියාට මේ ඇයි අඬන්නේ කියලා ඇහුවා. එතකොට ජනාධිපතිතුමා දුන්නු පිළිතුර තමයි හෙට ලෝක අවසාන දිනේදී අල්ලාහ් දෙවියන් මගෙන් ප්‍රශ්න අහනවා. ප්‍රශ්න අහනකොට මගෙන් අහන්නට පුළුවන් නුඹගේ පාලන කාලයේදී මෙහෙම ලොකු ගම් වතුරක් ආවා මෙහිදී එක් බල්ලෙක් මිය ගියා මේකට නුඹ දෙන්න පිළිතුර මොකද්ද කියලා ඇහුවොත් මම දෙන පිළිතුර මොකද්ද? මම බල්ලෙක්ටවත් ජීවත් වෙන්න බැරි විදියට නේද මගේ පාලනය මම තියලා තියන්නේ කියලා ඒ ජනාධිපතිතුමා අනන්න පටන් ගත්තා. මේ දුක මේ සිතීම මේ හැඟීම හැම පාලෙක් ගාම තියෙන්නට ඕන. මගේ රටවැසියන්ට හැම දෙයක්ම ලබා දෙන එක මගේ වගකීම කියන ඒ හැඟීම තියෙන්න ඕන. එහිදී බෞද්ධ මුස්ලිම් ක්‍රිස්තියානි හින්දු මැලේබ නෑ. ගම් වතුර එනකොට මුස්ලිම් ගම් වතුරක් දෙන්නේ බෞද්ධ ගම් වතුරක් දෙන්නේ නෑ. ගම් වතුර හැම කෙනෙක්ටම පොදුයි. හැම කෙනෙකුම හරියාකාර සලකන්නට හිටින නායකෙක් ඉන්නට ඕන. හිටින පාලකයන් ඉන්නට ඕන.